එයාට long term හරිද long term profit කරන්න පුළුවන්. හරිද profit කරන්න පුළුවන්. long term profit කරනවා කියන්නේ සාමාන්‍ය $10ක් $15ක් මෙන්න මේ වගේ ගණන් ඇති. ඊට වඩා හිතන්න යන්න එපා. මුල් කාලෙදී අවුරුදු 2ක් 3ක් යනකම් එහෙම හිතන්න එපා. හරිද? මාසයකට ලක්ෂයක් හොයනවා කියන්නේ අපිට මාසෙට ලක්ෂ 2ක් හොයනවා කියන්නේ අපිට මුල් දවස්වල $10 10ක් 20ක් දාගෙන බෑ මේ බොරු කතන්දර මෙවුවා. හරිද? බොරු කතන්දර. මේක අමාරුයි ඇත්තට. එහෙම $10 10ක් 20ක් දාගෙන ඒ වගේ ලොකු ගණන් හොයන එක කියන්නේ ඒක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. සාර්ථක වෙනවා කියන්නේ ඒක හැමදාම සාර්ථකත්වයක් නෙමෙයි. account එක wash වෙනවා යාගේ. ඒක long term යනවා නම් පළවෙනි දේ තමයි ඉගෙන ගන්න හරියට. ට්‍රේඩර් කෙනෙක්ගෙන් හරිම ට්‍රේඩර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේ. හරිද? මං හරි කවුරු හරි දැන් ඔයාලා මාවනේ ට්‍රස්ට් කරලා තියෙන්නේ. මම මේ දේ කරලා දෙන්නම්. මාව ට්‍රස්ට් කරලා තියෙන්නේ. මම මේ දේ කරලා දෙන්නම්. ඊට පස්සේ හරිද? මාකටිං කරන කට්ටියකින් ඉගෙන වැඩක් නැහැ. ඉගෙනගෙන වැඩක් නැහැ. ට්‍රේඩර් කෙනෙක්ගෙන් හොඳ ට්‍රේඩර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. මෙයාලා දන්නවා මේකේ මෙකැනිසම් එකයි මේකේ කොහොමද ප්ලේ කරලා කීයක් ගන්න ඕනද කියන එක. ඒක මම ඔයාලට හරියට ඔලුවට දෙන්නම්. දෙවෙනි දේ තමයි ප්‍රැක්ටිස් එක. ඔයාලගේ ප්‍රැක්ටිස් එක, ඔයාලගේ ඩෙඩිකේෂන් එක ඔයාලා කම්මැලි වෙන්නේ නැතුව මං කියන දේවල් ඇක්ටිවිටීස් ටික කරා නම් එතනින් ඔයාලට අයිඩියා එකක් එනවා. කොයි පැටර්න්ස් හොඳද, කොයි